මම 1982 ඉඳලා මේ දක්වා අවුරුදු 44ක ඉපැරණි කාලය තුල ඔබ අහන දේ මට දැනෙන කෙනෙක්. ඒ වගේම මගේ වයසේ ඉන්න කණ්ඩායමේ මම පොඩ්ඩක් අර මේ මෙහෙම කියන එක හරිද මන් දන්නේ පොඩ්ඩක් ලොකු අයියා වගේ ඉන්නේ. මම මොකද මාත් එක්ක ලොකු සෙට් එකක්ම විශ්‍රාම යනවා තව අවුරුදු 2ක් 3ක් ඇතුළත. එතකොට මට දැනෙනවා පොඩ්ඩක් නිකන් එකපාරට හුලං ගියා වගේ එකක් රටේ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුල වෙනවාද කියලා. ඒක ඔබ අහන විදිහට මට දැනෙනවා පොඩි. බොහොම ශෝකාකූල විදිහට දැනෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද කියලා ඇහුවොත් දැන් ඔබව ගත්තොත් ඩිල්ෂාන් පතිරත්න කියන්නේ අපේ පැත්තට දාන්න බැරි පොඩි ඩිජිටල් නේටිව්ස් ලගේ පැත්තට වැඩිපුර දාන්න පුළුවන් චරිතයක්. හැබැයි වසන්තයි මායි නියෝජනය වෙන්නේ අර පැරණි නූතන අධ්‍යයතනාවදී කියන්නේ ඩිජිටල් නේටිව්ස් ලගේ මේ තුනේම අපි සැරිසරනවා. මොකද අපි දෙන්න වැඩිපුර බර වෙන්නේ අර සම්ප්‍රදාය ගතානුගතිකත්වය ඒ පැත්තට. ඒ කියන්නේ අපේ උරුමය, සංස්කෘතික උරුමය පැත්තට. ඉතින් එහෙම බලනකොට ඔබ අහන ප්‍රශ්නයට තියෙන ප්‍රධානම කාරණේ මම දකින්නේ අනිත් රටවල් එක්ක බලනකොට අපේ මේ සංස්කෘතිකමය උරුමයන්. ඇත්තටම සංස්කෘතිය කියලා කිව්වහම මේ මානව සමාජය තුල තියෙන ඉමිහිරි දේ. දැන් අපි වෙන රටකට අපේ සංස්කෘතිය පෙන්වන්න කියනකොට අපි කාවද යවන්නේ? ඒ කාලේ ඇවි අමරදේව මාස්ටරුයි මකුලොළුව මහතායි. අහලා ඇතිනේ. ගිහිල්ලා අන්තිමට හින්දුස්තානි ගීත ගායනා කරලා කවුරුවත් අප්පුඩි ගෙව්වේ නැහැ මේ ඉන්දියාවෙම කෑල්ලක් කියලා බහලා ඇති. නේද? අන්තිමට මොකද වුනේ? බෙරේ අරගෙන දවුලා අරගෙන වන්නමක් ගායනා කරා. මකුලොළුව මහත්තයයි අමරදේව මාස්ටර්යි. මේක මාස්ටර්ම කියපු කතාවක්. ඊට පස්සේ මුළු ශාලාවම අත්පොලසන් දාලා මේක ගහලා මේක පිළිගත්තා. මොකද මේක වෙනම මිහිරි සංස්කෘතියක් අපට උරුම.